ඔබ කොපමණ වතාවක් Google Maps භාවිතා කරලා තියෙනවද? පාරක් හොයන්න, තැනක් හොයන්න, නැත්නම් ස්ට්‍රීට් view එකෙන් ලෝකය වටේ බලන්න. නමුත් මේ මැප් එකේ සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන අදටත් නොපැහැදිලි නොවුණු බියකරු අභිරහස් ගණනාවක් තිබෙනවා. අද වීඩියෝවෙන් අපි බලමු Google Map හරහා ලෝකයම පුදුමයට පත් කළ අභිරහස් 10ක්. මේ අතරින් සමහර දේවල් විද්‍යාඥයන්ටවත් පැහැදිලි කරගන්න බැරි වෙලා තියෙනවා. වීඩියෝ අවසානය දක්වාම රැඳී සිටින්න. අවසාන අභිරහස ඔබ ඇත්තටම පුදුම කරાવી. අංක 10 Giant Pink Rabbit 2005 වසරේදී Google Map භාවිතා කරන පිරිසක් ඉතාලියේ කඳුකර ප්‍රදේශයක අසාමාන්‍ය දෙයක් දැක්කා. ඒ තමයි මීටර් 60කට ආසන්න දිග විශාල රෝස පාට හාවෙක්. මුලදී ගොඩක් අය හිතුවේ මේක Google Map දෝෂයක් කියලා. නමුත් පසුව හෙළි වුණේ කලාකරුවන් විසින් නිර්මාණය කළ විශාල කලාකෘතියක් බවයි. අදටත් ඒ ස්ථානය Google Map ඉතිහාසයේ ජනප්‍රියම දසුන් වලින් එකක් වෙනවා. අංක 9 The Blood Red Lake Google Map හරහා රතු පාටින් පෙනෙන වැවක් හමු වීමෙන් අන්තර්ජාලය පුරා විශාල කතාබහක් ඇති වුණා. ගොඩක් අය හිතුවේ මිනිසුන්ගේ ලේ වලින් වැව පිරී ඇති බවයි. නමුත් විද්‍යාඥයන් කියන්නේ මේ වර්ණය ඇතිවන්නේ විශේෂ ඇල්ගී වර්ගයක් හෝ අධික ලුණු ප්‍රමාණයක් නිසා බවයි. ඒත් ඒ මුල් වලට දුටු බොහෝ දෙනා ඇත්තම බියට පත් වුණා. අංක 8 The Mysterious Desert Symbol කාන්තාරයක් මැද කිලෝමීටර ගණනක් දිග අමුතු සංකේතයක් Google Map මගින් හමු වුණා. ඒ ස්වභාවික සෑදුණු දෙයක්ද නැත්නම් මිනිසුන් නිර්මාණය කළ එකක්ද? අදටත් ඒ ගැන විවිධ මත පවතිනවා. අංක 7 The Ghost Island සමහර පැරණි Google Map සංස්කරණවල දූපතක් හමු වුණා. නමුත් විද්‍යාඥයන් එම ස්ථානයට ගිය විට කිසිදු දූපතක් තිබුණේ නැහැ. ඒ Ghost Island ලෙස ප්‍රසිද්ධ වුණා. අදටත් ඒ සිතියම් ඉතිහාසයේ විශාල වැරදි වලින් එකක් ලෙස සැලකෙනවා. අංක 6 The Strange Face in the Desert කාන්තාරයක් මැදින් බලන විට මිනිස් මුහුණක් වගේ පෙනෙන විශාල හැඩයක් හමු වුණා. මේ ස්වභාවිකද නැත්නම් පැරණි ශිෂ්ටාචාරයක නිර්මාණයක්ද? විද්‍යාඥයන්ගේ අදහස් අනුව මේ ස්වභාවික භූවිද්‍යාත්මක හැඩයක්. නමුත් බොහෝ දෙනා වෙනත් මත දරනවා. අංක 5 The Giant Target ඇමරිකාවේ කාන්තාරයක විශාල ටාගට් සලකුණක් හමු වුණා. සමහරු කිව්වේ රහස් මිසයිල් අත්හදා බැලීම සඳහා බව. තවත් අය කිව්වේ ගුවන් හමුදා පුහුණු ස්ථානයක් කියලා. සත්‍යය ගැන තවමත් විවාද පවතිනවා. අංක 4 Mysterious Aircraft Graveyard Google Map වලින් දුටු විශාල ගුවන් යානා සොහොන් බිමක්. මෙහි ගුවන් යානා සිය ගණනක් තිබෙනවා. ඒවා යුද්ධයෙන් පසු ඉවත් කළ ඒවාද? නැත්නම් අනාගතයේ නැවත භාවිතයට තබා ඇති ඒවාද? මේ ලෝකයේ විශාලතම ගුවන් යානා ගබඩාවක් ලෙස සැලකෙනවා. අංක 3 The Giant Pentagram කසකස්ථානයේ විශාල පෙන්ටග්‍රෑම් හැඩයක් Google Map හරහා හමුණා. පෙන්ටග්‍රෑම් යනු පංචාස්ත්‍ර තාරකාවක හැඩයක්. අන්තර්ජාලය පුරාම කතා පැතිරුණා. ඒ යක්ෂ වන්දනාවක්ද? රහස් සංවිධානයක සලකුණක්ද? පසුව හෙළවුණේ ඒ පැරණි උද්‍යානයක මාර්ග සැලසුමක් බවයි. නමුත් එහි පෙනුම නිසා තවත් බොහෝ දෙනා බියට පත් වෙනවා. අංක 2 Area 51 Google Map මගින් වඩාත්ම සොයන ස්ථාන අතර Area 51 ඉහළින්ම සිටිනවා. මෙහි පිටසක්වල ජීවීන් සිටිනවාද? රහස් ගුවන් යානා පරීක්ෂා කරනවාද? ඇමරිකානු රජයේ සියලුම දේ හෙළි නොකරන නිසා මේ ස්ථානය වටා අදටත් අභිරහස් රැසක් පවතිනවා. අංක 1 The Giant Human Shape Google Map මගින් හමු වූ විශාලම මිනිස් හැඩය. කිලෝමීටර් ගණනක් දිග මේ හැඩය මුලින්ම දැකපු අය හිතුවේ මේ පෘථිවියට පැමිණි පිටසක්වල ජීවීන්ගේ පණිවිඩයක් කියලා. පසුව පර්යේෂකයන් කිව්වේ මේ පැරණි භූමි සැලසුමක් විය හැකි බවයි. නමුත් අදට 100% පැහැදිලි පිළිතුරක් නැහැ. ඉතින් මේ තමයි Google Map හරහා ලෝකයම පුදුමයට පත් කළ අභිරහස් 10ක්. ඔබට වඩාත්ම බිය හිතෙන අභිරහස මොකක්ද? කමෙන්ට් එකකින් අනිවාර්යෙන් කියන්න. මේ වගේ තවත් අභිරහස් ඉතිහාසය සහ පුදුම කරුණු ගැන වීඩියෝ නිතර බලන්න Amazing Facts ගේ channel එක subscribe කරලා bell icon එකත් on කරන්න. අපි නැවත හමු තවත් පුදුම කතාවකින්. ස්තුතියි.